සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම. ඉතින් ඔන්න අදත් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලොන්ට අස්සසුම සම්බන්ධයෙන් අලුත් තොරතුරක්. ඉතින් ඔන්න මේ දවස්වල ගොඩක් දෙනෙක් බලන් ඉන්න දෙයක් තමයි මෙන්න මේ විදිහට අස්සසුම දෙසැම්බර් මාසයේ මුදල් ඔයාලගේ සිස්ටම් එකට වැටෙන්නේ කවදද කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති සිස්ටම් එකට වැටුණාට පසුව තමයි බැංකු ගිණුම් වලට ඔයාලගේ මුදල් ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බැංකු ගිණුම් වලට වැටුණාට පස්සේ ඔයාලගේ අතරම මුදල් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරමු මෙන්න මේ දෙසැම්බර් මාසයේ මුදල් පිළිබඳව සහ මෙන්න මේ විදිහට පළවෙනි අදිරේ කට්ටියට දැන් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක ගැනත් අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මුලින්ම මතක් කරනවා මෙන්න මේ අපේ YouTube channel එකත් එක්ක ඔයාලා subscribe කරලා එකතු වෙලා නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීවන සම්බන්ධයෙන් තොරතුරු හරි තොරතුරු නිවැරදි වෙලාවටම ඔයාලගේ ජංගම දුරකථනයට ගන්න පුළුවන්. ඉතින් බැංකුවට වැටෙන දිනේ පිළිබඳව සහ සිස්ටම් එකට වැටෙන දිනේ පිළිබඳව ඔය වගේ තොරතුරු තමයි අපේ YouTube channel එකෙන් අරන් එන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මුලින්ම මතක් කරනවා මෙන්න මේ මුදල් සිස්ටම් එකට වැටෙන දිනය පිළිබඳව කතා කරන්න කලින් ඉතින් පළවෙනි අදිරේ කට්ටියට මෙන්න මේ විදිහට රජයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. ඉතින් ඒක ගැන ඔයාලා දන්නේ නැත්තම් ඉතින් මෙන්න මේ විදිහට ෆෝම් දෙකක් පුරවලා ඒක ඔන්ලයින් හරහා සහ ඔයාලට නැත්තම් මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා පිරවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ගැන ඔයාලා දන්නේ නැති කෙනෙක් නම් අපේ channel එකේ ඒක පිළිබඳව වීඩියෝ එකක් කරලා දෙනවා මේ ෆෝම් එක කොහොමද පුරවන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් ඒක බලලා ඔයාලට හරි අවබෝධයක් ගන්න පුළුවන් මෙන්න මේ පළවෙනි අදිරේ කෙනෙක් නම් මම මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න කියලා. හරි ඉතින් දෙවන අදිරේ කට්ටියට නම් කිසිම ගැටලුවක් නැතුව ඔයාලගේ මුදල් බැංකු ගිණුම් වලටම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ දිනමල් ඔක්කොම කියනවා ඉස්සරහට මේ වීඩියෝ එකේදී. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට දෙසැම්බර් මාසයේ මුදල්. ඒ කියන්නේ මෙන්න මේ වීඩියෝ එක මම කරන්නේ නොවැම්බර් මාසයේ තමයි. ඉතින් නොවැම්බර් 22 තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට දෙසැම්බර් මාසයේ 4 5 6 7 ඉතින් මෙන්න මේ දෙසැම්බර් 4 දෙසැම්බර් 5 දෙසැම්බර් 6 දෙසැම්බර් 7 යන මෙන්න මේ දින 5 ඇතුළත ඔයාලගේ මුදල් ඒ කියන්නේ දෙවන අදිරේ කට්ටියගේ මුදල් සිස්ටම් එකට වැටෙනවා. ඉතින් ඕලා දැන් බලනවා ඇති පළවෙනි අදිරේ කට්ටියගේ මුදල් කොහොමද වැටෙන්නේ කියලා. ඉතින් බොහෝ දුරට පළවෙනි අදිරේ කට්ටියගේ මෙන්න මේ මාසය කියන්නේ දෙසැම්බර් මාසයේ මුදල් ලැබෙන්නේ නැති වෙයි. මොකද කියනවා නම් මෙන්න මේ රජයෙන් නිකුත් කරලා නිවේදනයේ හින්දා තමයි මෙන්න මේක කැන්සල් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා පළවෙනි අදිරේ කෙනෙක් නම් මම කියපු වීඩියෝ එක බලලා ඔයාලත් ඒ පිළිවෙල හරියටම කරන්න. ඉතින් 2026 වර්ෂයේ කියන්නේ අස්සසුම් ප්‍රතිලාභී. ඉතින් අස්සසුම බොරුවටත් ගත්තු කට්ටිය කියන්නේ ඔයාලගේ ආදායම 15000ට වැඩි කෙනෙක් නම් ඔයාට ඇත්තටම අස්සසුම සුදුසු නැහැ. ඉතින් එහෙම ගත්තු කට්ටියගෙත් 2026 ඉඳලා අස්සසුම කපනවා කියලා රජය නියෝජනයක් කරලා තිනවා. ඉතින් මෙන්න මේ නිවේදනයේ හින්දා තමයි මෙන්න මේ වැඩිපිළිවෙල අස්සසුම නිලධාරී මණ්ඩලය කියන්නේ ප්‍රතිලාභී මණ්ඩලය මෙන්න මේ නිවේදනය නිකුත් කරලා තියෙන. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම පළවෙනි අදිරේ කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් දෙවන අදිරේ නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයා දෙවන අදිරේ කෙනෙක් නම් ඔයාට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා 4 වෙනිදා ඉඳලා ඔයාලගේ සිස්ටම් එක චෙක් කරගන්න හැමදාම. ඉතින් අනිවාර්යයෙන්ම හැමදාම සිස්ටම් එක චෙක් කරගන්න කියලා මතක් කරනවා. පළවෙනි අදිරේ කෙනෙක් නෙමෙයි නම් ඔයා දෙවෙනි අදිරේ කෙනෙක් නම් තමයි සිස්ටම් එක චෙක් කරගන්න ඕන. ඉතින් පළවෙනි අදිරේ කට්ටියට මෙන්න මේ විදිහට මුදල් අප්ඩේට් එකක් වෙන්නේ නැහැ. ඉතින් 2026ට අස්සසුම් ප්‍රතිලාභී හරි අස්සසුම් ප්‍රතිලාභී නිවැරදි කට්ටිය තෝරලා 2026 ඔයාලට මුදල් ලබා ගැනීමේ පියවර ඉස්සරහට කරා යනවා කියලා තමයි මෙන්න මේ විදිහට රජයෙන් නිකුත් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් බැංකුවට වැටෙන දිනේ පිළිබඳවත් ඒ කියන්නේ සිස්ටම් එකෙන් බැංකුවට මුදල් වැටෙන දිනේ පිළිබඳවත් අපේ වීඩියෝ එකකින් දැනුවත් කරන්නම් ඔයාලව channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් එහෙනම් තවත් මෙන්න මේ වගේ අස්සසුම තොරතුරකින් හමුවෙනතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.